අදත් ඔයාලා එක්කන් යන්නේ ලස්සන ඓතිහාසික වටිනාකමක් තියෙන දෙයක් නරඹන්න තමයි එක්කන් යන්නේ. මේ තියෙන්නේ කොටපොළ ඌර්බොක්ක ප්‍රධාන මාර්ගය. ප්‍රධාන මාර්ගය කැකුන්දිනේ කියන හන්දියෙන් තමයි කැටවල පාරේ තමයි යන්න ඕන. ඓතිහාසික පුදබිමක් තියෙන දෙයක් ඔයාලට පෙන්වන්න තමයි හදන්නේ. අපි එහෙනම් ගිහිල්ලා බලමු. ඓතිහාසික වටිනාකමක් තියෙන තැනට ගිහිල්ලා එන්න යන්න. යන්න. ඔබටත් අපි හැමදාම කිව්වා වගේ අදත් අපි එක්කන් යන්නේ ලස්සන ඓතිහාසික තැනක් නැරඹීමට තමයි. ඉලුක්තැන්න ආරණ්‍ය සේනාසනය. මෙතන ඉඳලා කිලෝමීටර් 2.5ක් තියෙනවා යන්න. අපි ගිහිල්ලා බලමු ඉලුක්තැන්න ආරණ්‍ය සේනාසනය කොහොමද තොරතුරු කියලා. ලස්සන සුන්දර ප්‍රදේශයක පිහිටලා තියෙන මෙතන ඉඳලා කිලෝමීටර් 2.5ක් යන්න ඕන. කැටවල ඌර්බොක්ක කැටවල කැකුන්දිනේ පාරෙන් තමයි පුහුල්ලේන කන්ද කියන පාරේ තමයි යන්න තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු එහෙනම්. අපි දැන් රැඳී ඉන්නේ පුහුල්ලේන කන්ද විද්‍යාල චූට්ටක් පහලින් තමයි. මෙතන පාරවල් දෙකක් තියෙනවා. පුහුල්ලේන කන්ද විද්‍යාල පාර තවත් පාරක් තියෙනවා යන්න. මෙතනින් අපි යන්න ඕන පුහුල්ලේන කන්ද විද්‍යාලයට යන පාරේ දිගේ තමයි යන්න තියෙන්නේ. අපි තව ටිකක් දුර යන්න ඕනේ. අපි මෙතනිනුත් ඉදිරියට ගිහින් බලන්න ඕන ආරණ්‍ය සේනාසනය. ඉලුක්තැන්න ආරණ්‍ය සේනාසනයට ළඟා වෙනවා. අපි මේ රැඳී ඉන්නේ ඓතිහාසික ඉලුක්තැන්න ආරණ්‍ය සේනාසනය. ඇත්තෙම බොහොම කටුක විදියට තමයි මෙතෙන්ට අපි පැමිණියේ. පැමිණිය සුන්දර ස්ථානයක් තමයි මේ ආරණ්‍ය සේනාසනය. මේ ආරණ්‍ය සේනාසනය ගැන කියනකොට ඇත්තෙම පුරාණයේ ඉඳලා පිහිටගෙන තියෙන දෙයක් තමයි මේ ආරණ්‍ය සේනාසනය. අපි මෙතනින් පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා බලමු ආරණ්‍ය සේනාසනයේ කොහොමද ලස්සන කියලා. ඔව් මේක ඇවිල්ලා එම ගලකින් ඇදුණු කුටියක් තමයි. ඒ කියන්නේ ලෙනක් තමයි මේ උඩ සම්පූර්ණයෙන් දකින්න තියෙන ගලක්. ගලකින් හැදිච්ච ලෙනක් තමයි ලෙනක් තමයි හාමුදුරුවෝ වැඩ ඉන්න ලෙන් විහාරයක් තමයි. ලෙනක් තමයි මේ පිහිටලා තියෙන්නේ. හාමුදුරුවන්ගේ කුටියක් හැටියට තමයි අද අතීතයේ ඉඳලා පාවිච්චි වෙලා තියෙන්නේ. අපි තවත් ඉස්සරහට ගිහින් බලමු. තවත් තියෙනවා මෙතනින් එහා
තව ලෙන්නක් තියෙනවා. ඇත්තෙම මේවා ඒක නම් ප්‍රතිසංස්කරණය කරනගෙන යන ගමන් තියෙන්නේ. මේකත් අතීතයේ ඉඳලම හාමුදුරුවෝ වැඩ හිටපු බණ භාවනා කරගෙන වැඩ හිටපු ස්ථානයක් තමයි. මේ ලෙන්වල තමයි හාමුදුරුවෝ බණ භාවනා කරන්නේ. බලන්න මේකේ කොයිතරම් සුන්දරත්වයක් තියෙනවද කියලා අවට නිශ්ශබ්දතාවය. ඒ වගේම බලන්න හාමුදුරුවෝ භාවනා කරන්න වැලිතලාවල් හදලා කොයිතරම් සුන්දරත්වය කියන දේ තිබෙනවද. පහළ ඉඳලා උඩට එහා පැත්තෙන් ඉන්න පුළුවන්. යාළුවෙකුත් යනවා ඉස්සරහින්. අපි යාළුවත් එක්කම ඉස්සරහට ගිහිල්ලා බලමු කොහොමද කියලා. යාළුවත් එක්කම මේ දැන් අපි යන්න හදන්නේ විහාර ගෙට. ගේට්ටුව දාලා ලොක් කරලා තියෙන්නේ. නමුත් බලන්න වැලිතලාවත් එක්ක තියෙන සුන්දරත්වය. ඉලුක්තැන්න ආරණ්‍ය සේනාසනයේ තමයි අපි මේ පටිගත රූගත කිරීම කරන්නේ. බලන්න කොයිතරම් සුන්දරත්වයක් තියෙනවද කියලා. අපි මෙතනිනුත් ඉදිරියට ගිහින් බලමු. නැගෙන අපි පහළ ඉඳලා එනවා. හරිම විඩාබරයි තමයි. ඒත් ඇඟට තෙහෙට්ටුවක් දැනෙන්නේ නැහැ තියෙන සුන්දරත්වයත් එක්ක. වටේ තියෙන සුළං ටික යාළුවෙකුත් අපිත් එක්කම නැගගෙන යනවා. බලන්න වටේ තියෙන සුන්දරත්වය කොයිතරම් සුන්දරත්වයක් තියෙනවද කියලා. මේ වගේම බලන්න කැලෙත් එක්ක මේ ගල්තලාවල් ගල්පඩි මතින් තමයි අපි ඉදිරියට ගමන් කරන්නේ. අපි ටික නැගගෙන බලමු සුන්දරත්වයක් විඳගෙන ටික නැගගෙන බලමු උඩහට ගිහිල්ලා. මග පෙන්වන්න වගේම යාළුවෝ ඉදිරියෙන් යනවා. යාළුවත් එක්කම අපි ගිහිල්ලා බලමු. බලන්න. නැගගෙන යනවා පඩි ටික. සුන්දරත්වය විඳගෙන තමයි අපි ඉහළට නැගගෙන යන්නේ. බලන්න වටේ කැලෑව. සබා දහමත් එක්ක පිරිපුන් වෙච්ච මේ ඉලුක්තැන්න ආරණ්‍ය සේනාසනය කොයිතරම් ඉදිරි පරම්පරාව වෙනුවෙන් අපි රැකගත යුතුද? කැලෑවත් එක්ක අපි උඩහට ගිහිල්ලා බලමු. මේ තියෙන්නේ ආරණ්‍ය සේනාසනේ මුදුනට යන පාර තමයි. අපි මේක දිගින් උඩහට ගිහින් බලමු. මේ තිබෙන්නේ ආම්දුරුන්ගේ කුටියකට යන පාරක් තමයි. ඒ ආම්දුරුන්ගේ බණ භාවනා වලට අපේ දේවල් ප්‍රශ්නයක් වෙයි කියලා හිතලා අපි මෙතනින් පල්ලෙහාට බහින්නේ නැහැ. ආම්දුරුවෝ භාවනා කරගෙන වැඩ ඉන්න තැනක් තමයි එතනින් පල්ලෙහාට එන. අපි මෙතනින් උඩට ගිහින් බලමු. චෛත්‍ය පැත්තට ගිහිල්ලා.
අපි දැන් බෝධි මළුවට තමයි අපි පැමිණලා තියෙන්නේ. අතීතයේ සිට තිබෙන බෝධි මළුවක් තමයි මේ දිස්වන්නේ. සියලු දෙනාට අපි ආරාධනා කරනවා පැමිණෙන්න, නරඹන්න. මේ කිසිම දෙයකට කිසිම හානියක් නොකර වැඩ ඉන්න හාමුදුරුවරුන්ටද කිසිම කරදරයක් නොවනසේ මේ දේවල් භුක්ති විඳලා යන්න කියලා. අපි දැන් උඩහටත් යන තියෙනවා. ඊට පෙර චෛත්‍ය ගාවට ගිහින් එමු. කැලේකට වට වෙච්ච චෛත්‍යයක්. කොයිතරම් සුන්දරත්වයක් තියෙනවද කියලා බලන්න. මේ දේවල් කොයිතරම් විදියට මේ හාමුදුරුවෝ පරිස්සම් කරලා තියෙනවද කියලා බලන්න. සුන්දරත්වයත් එක්ක කැලේ තියෙන සුන්දරත්වයත් එක්ක තමයි මේ සියලුම දේවල් ලස්සන වෙලා තියෙන්නේ. අපි මෙතනින් උඩහට ගිහින් බලමු. යමු බලන්න උඩහට. යාළුවත් එනවා පිටිපස්සේ. යාළුවත් පිටිපස්සෙන් එනවා. මේ සුන්දරත්වයත් එක්ක වෙහෙසකාරී විදියට තමයි. ඒත් මේ ඇඟට හේතුවක් දැනෙන්නේ නැහැ. මේ කන්ද නැග්ග කියලා. තියෙන සුන්දරත්වයත් එක්ක මේ අවට ගස් කොළන් ගල් පඩිත් එක්ක තියෙන සුන්දරත්වයත් එක්ක තමයි අපි මේ ඉදිරියටම යන්නේ. බලන්න සුන්දරත්වය ගස් කොළන් එක්ක. මේ හැමදේම ඉදිරි පරම්පරාවට රැකගත යුතුයි. නැගගෙන එනවා අපි. බලන්න මේ හැමදේම ඉදිරියටත් අපි රැක ගන්න ඕන. එන්න බලන්න යන් අපි තව පොඩ්ඩක් උඩට නැගලා. ඔව් දැන් අපි ටික නැගගෙන උඩටම ආවා. දැන් අපිට පේන තෙක්මානි වගේ තමයි තියෙන්නේ දානශාලාව. දානශාලාව තව ඉදිරියෙන් තමයි අපිට දැන් පේනවා දානශාලාව. බලන්න මේ සුන්දරත්වය කොයිතරම්ද කියලා. සුන්දරත්වය තියෙන ගමන් දාඩිය පොඩ්ඩක් පිහදෙන ඇඟට පොඩ්ඩක් අමාරුයි. ඒත් වෙහෙසකාරී නෑ මේ තියෙන පරිසරෙත් එක්ක වෙහෙසකාරී බව නිමිලා තියෙනවා.
තියෙන සුන්දරත්වයත් එක්ක මේ අපි පොඩ්ඩ ලං වෙන්නේ ඓතිහාසික වටිනාකමක් තියෙන ඉලුක් තැන්න ආරණ්‍ය සේනාසනයට. ඔයාලටත් අපි ආරාධනා කරනවා පැමිණෙන්න කියලා. මේ දේවල් ඉඳලා යන්න කියලා. ඔව්. බලන්න මේ තියෙන්නේ වතුර මත්තතුරු පාණයෙන් වලකින්න කියලා තියෙන්නේ. මේ සුන්දරත්වය ඇත්තටම මේ විදිහටම තියාගන්න ඕනේ. ඉතින් පරම්පරාවට රැක ගන්න මෙතන තමා පිටස්තර අයට ඇවිල්ලා දානමාන දෙන්න පුළුවන්. උයාගෙන උයන්න පුළුවන්. මේ ඉදිරියේ තමයි තියෙන්නේ උයන තැන ඉස්සන්නේ. අපි තව ඉදිරියට ගිහින් බලමු. මෙතනින් දානශාලාව තියෙනවා. ඊට පස්සේ ආම්දුරෝ සිල් පොයට සිල් ඇත්ත මේක ලොක් කරලා දැන්න තියෙන්නේ. අර ඉදිරියෙන් පේන්නේ අපිට එන අයට ඉන්න නවාතැන් පහසුකම් ගන්න පුළුවන් කුස්සිය තියෙනවා. ඒතර දානේ පිළිගන්නන්න පුළුවන්. ඒ වගේ තමයි මෙතන සියලු දේවල් සිදුවන්නේ. ඒ සියලුම හාමුදුරුවෝ මෙතෙන්ට වඩිනවා දාන වෙලාවට. මෙතෙන් මේ එහා පැත්තට අපි යම් බලන්නේ එහා පැත්තට වලට පෙන්නන්න. මෙන්න මේ මෙතන තමයි මේ ශාලාවේ තමයි හාමුදුරුවෝ බණකට වැඩියොත් බණ කියන්නේ. ඒ වගේම දානේ වළඳන්නේ මේ ශාලාවට අනිවාර්යයෙන්ම වැඩම කරනවා හාමුදුරුවෝ. බලන්න මේ සුන්දරත්වයත් එක්ක අපි පිටිපස්සට ගිහිල්ලා බලන වටේම පේනවා ඉදිරියේ සියලුම දේ. මෙතන නාන්න කියන්න ලිඳක් වෙන්න ඕන තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු. ඔව් ලිඳක් තමයි. මෙතන නාන ඕන ලිඳක් තියෙනවා. ජල පහසුකම් ලබා ගැනීමට එතන ඒ සියලු දේ තියෙනවා. ඒ වගේම තියෙන සුන්දරත්වය මේ සියලුම දේවල් අනාගත පරපුර වෙනුවෙන් රැක ගන්න ඕන. ඒක තමයි අපේ යුතුයකම. මේ සියලු දේවල් කැලෑවට නොගිහිල්ලා මේ සියලුම දේවල් ආරක්ෂා කරලා බලන්න ඕන. අපි යම් පොඩ්ඩක් ඉතින් තව පොඩ්ඩක් අපි නැගලා බලමු. මේ කැලෑවත් එක්ක අපි එතන ඉඳලා මේ පාරත් පාවිච්චි කරන්න පුළුවන්. දෙනියාය පැත්තෙන් එනවා නම් මේ පාරෙන් එන්නත් පුළුවන් වාහනයක්. අපි උඩහට ගිහිල්ලා බලමු මේ පාර කොහමද. දුෂ්කරයි තමයි පාර. ඒත් අපි උඩහට ගිහිල්ලා බලමු කොහමද පාරේ තොරතුරු කියලා. අපි දැන් දානශාලාවෙන් උඩට තමයි යන්නේ. ගිහිල්ලා බලන පාර යාළුවත් එනවා පිටිපස්සෙන්ම. දානශාලාවෙන් උඩට අපි ගිහිල්ලා බලමු. ඔව් යාළුවත් ඉදිරියෙන් යනවා තාම. පහලින් ඉඳලම යාළුවා ආවා උඩට. ගිහිල්ලා බලමු කොහොමද කියලා මුදුනටම. තව පොඩි දුරයි තියෙන්නේ. මෙතෙන්ට ගියාට පස්සේ සූර්යකන්ද ගොංගල ඊට පස්සේ අයිටියන් කොළුණ ඔය ටික ඔක්කොම පේනවා. අපි ගිහිල්ලා බලමු මුදුන. ඔයාලට පෙන්නන්න.
අපි දැන් පැමිණිලා තියෙන්නේ ඉලුක්තැන්න ආරණ්‍ය සේනාසනේ මුදුනටම. මේ බලන්න වටෙත් එක්කම තියෙනවා ලස්සන ප්‍රදේශයක්. ගොංගල දිස්සෙනවා. ඒක අයිඩියන් කුල්න. මේ පැත්තෙන් එන්නත් පුළුවන්. අපි රක්වාන පාර. ඒ කියන්නේ රත්නපුර පාරේ ආවට පස්සේ එතනින් එන්නත් පුළුවන්. පැති දෙකක් තියෙනවා. එකක් ඇතුළේ හරහා එන්න පුළුවන්. අනිත් එක සූර්යකන්ද පාර හරහා ඇවිල්ලා එන්නත් පුළුවන්. ඔය දිස්සන්නේ ඇත්තම කඳු යායක් තමයි. කඳු යායක් කියන්නේ ගොංගල ගල ටවර් ටික. ඒ ටික තමයි දිස්සන්නේ. ඇත්තම මේ සබාදහමත් එක්ක බලනකොට මාරම සුන්දරත්වයක් තියෙනවා. අපි සියලුම අය පැමිණිලා බලන්න සුන්දරත්වය කොහොමද කියලා. මේ සුන්දරත්වය විඳින ගමන් තමයි අපි මේ පහළ සිට මුදුනට එනකන් ආවේ. තේවතු ඒ වගේ යම් දේවල් දිස්සෙනවා අපිට. වටේට ආවට පස්සේ තමයි මේ සුන්දරත්වය අපිට තවත් වඩාත් හොඳින් දිස්සන්නේ. ඔබ අදත් එක්කන් ආවේ ඓතිහාසික පුදුබිමක් කරන ඉලුක්තැන්න ආරණ්‍ය සේනාසනයට. ඔයාලා සුන්දරත්වය නරඹුවා. ඔයාලට කියනවා SNF TV channel එක subscribe කරන්න, bell icon එක click කරන්න, like එකක් comment එකක් දාන්න. ඔයාලා හැමදාම මේ වගේ සුන්දර තැන් නරඹන්න, ඓතිහාසික තැන්, ඓතිහාසික වටිනාකම් තියෙන සුන්දර තැන් නරඹන්න එක්ක යන්න. ඔයාලගේ bell icon එක click කරලා subscribe කරන්න. සියලු දෙනාට අද අපි ඉලුක්තැන්න ආරණ්‍ය සේනාසනෙ නික්ම යන මොහොතයි. ඔයාලා සුන්දරත්වය වින්දනම් ඒ සුන්දරත්වය ගැන අපිට like එකක් comment එකක් දාලා කියන්න. සියලු දෙනාට ජය වේවා. නැවතත් දවසක මේ වගේ ගමනකින් හමු වෙමු.